කොල්ලෙක් කමෙන්ට් එකක් දාලා තිබ්බ බං හැමදාම මරාල බෝක්කෝ විතරක් පෙන්නන එකේ කැලෙත් පොඩ්ඩක් පෙන්නපන්කෝ කියලා. මචෝ උඹටයි මේ වීඩියෝ එක. මං ඉපදුනේ ඉස්කෝලේ ගියේ හදිසියකට කොටුවක් පැන්නේ සුදුව පාරක් ගැහුවේ. මේ මරාල බෝක්කුවට පින් සිද්ධ වෙන්න තමයි බං. මම මුලින්ම උඹලට පෙන්නන්නේ මචං මං ඉගෙන ගත්ත ඉස්කෝලේ. වටහැල්ල සෙන්ට්‍රල් එක තමයි බං මේ පැත්තටම තියෙන හොඳම ඉස්කෝලේ. දැන් මම මේ උඹලට පෙන්නන්න යන්නේ කැලේ පන්සල. අපේ ගමේ CCTV නැංගල ටික දෙපැත්තට බෙදිලා රෙදි හොද ගන්න එන්නේ මෙතනට තමයි. මේ තියෙන්නේ මචං අපි ඉස්කෝලේ කට් කරලා කෑල්ලක් එක ජිගිරි පාරක් දාන්න එන බෝඩරේ. මයි නයෝමීත් ඉස්සර මීට් වෙන්නෙත් මෙතන බං. උඹලා විහාර මහදේවි පාක් එකේ අයිස්ක්‍රීම් කන උන්ට ගල් ගහලා දුවනවා වගේ අපිත් ආතල් එකට මුන්ට ගල් ගහනවා බං. හැබැයි අනිවාර්යෙන් දුවන්න බලන් ගහපන්. ගයිස් මේ තියෙන්නේ ගෝතමි පාක් එක. දැන් ඉන්න පොඩි උන් මේකට වෙන වෙන මගුල් වලට ආවට තාමත් අපේ උන් ක්‍රිකට් අතක් ගහන්න එන්නේ මෙතනට. සෙල්ලම් කරලා ඉවර වෙලා අරුන්ව කපලා තරියයි මායි කෙලින් වෙන්නේ මරාල බෝක්කුවට බං. නිකී නංගී යාළුවයි නාන එක හොරෙන් බලන එක වෙනම ආතල් එකක් බං. අපේ සෙට් එක සමහර දවස් වලට අඩියක් ගහන්න කෙලින්ම සෙට් වෙනවා බං බොරැල්ලේ කනත්තට. උඹලත් මේ වගේ ආතල්ලයක් ගනින් බං ඉතින්. මේ ඉන්නේ සුනිල් අයියා. මෙයා ගාව තමයි මේ පැත්තේ සුපිරිම මොරා පාර තියෙන්නේ. වැඩිය පුච්චන්න එපා සුද්ද පරිස්සමෙන් ඵලයන් කොච්චියෝ ඉන්නවා. අර සක්කිලි කවිෂය තමයි බං මේ ටිප් එක දෙන්නේ නැත්තේ. ඌවත් කොත්තුවක් කරන හැටි මං ඊළඟ වීඩියෝ එකෙන් පෙන්නන්නම්කෝ.